IT පැත්තෙන් ජොබ් ඔපචුනිටිස් හොයපු කට්ටියට IT ඇසිස්ටන්ට් ජොබ් වේකන්සි එකක් කරන්න ආවා. NSB බැංකුවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුබද්ධිත කම්පැනි එකක් වන NSB ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි එකේ IT ඇසිස්ටන්ට් ජොබ් වේකන්සි වලට ඕපන් වෙලා තියෙනවා. අප්‍රේල් 27 තමයි ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ. මේකෙදි ඔයාලට ක්වොලිෆිකේෂන් විදිහට බලන්න බැචලර්ස් ඩිග්‍රී එකක් ඔයාලට තියෙනවා නම් බැචලර්ස් ඩිග්‍රී එකත් එක්කන් එයාලා 1 year experience බලාපොරොත්තු වෙනවා. 1 year experience තියෙන බැචලර්ස් ඩිග්‍රී එකක් IT related බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙන කට්ටියට ඕන ඇප්ලයි කරගන්න පුළුවන්. ඊට අමතරව බැචලර්ස් ඩිග්‍රී එකක් නැත්නම් ඔයාලට O level වලට සම්මාන සාමර්ථ 5ක් ගණිතය ඇතුළුව සම්මාන සාමර්ථ 5ක් තියෙනවා නම් ඊට පස්සේ A level වලට සබ්ජෙක්ට් 3 කොට දාලා තියෙනවා. A level වල සබ්ජෙක්ට් 3 කොට දාලා O level වල සම්මාන සාමර්ථ 5ක් ගණිතය ඇතුළු තියෙනවා නම් ඔයාලට ඇප්ලයි කරගන්න පුළුවන්. හැබැයි ඒ සුසුකම් දෙකත් එක්කම එයාලා IT related field එක අවුරුදු 3ක experience එයාලා බලාපොරොත්තු වෙනවා. ඔන්න A level pass වෙලා IT field එකේ අවුරුදු 3ක් වැඩ කරලා තියෙනවා නම් ඔන්න ඔයාලටත් ඇප්ලයි කරගන්න පුළුවන්. මේකට අප්‍රේල් 27 දක්වා විතරයි තියෙන්නේ. ඊමේල් එකක් තමයි ඔයාලට දාගන්න තියෙන්නේ. මම ඊමේල් එක දාගන්න ඕන ඊමේල් ඇඩ්‍රස් එක මම දාන්න මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕන මම මේ සඳහන් කරපු ක්වොලිෆිකේෂන් තියෙන්නේ. ඒ ක්වොලිෆිකේෂන් හරියටම රික්වෙස්ට් ලෙටර් එකේ ඔයාලා ඊමේල් එකේ දාන්න. ඒක පැහැදිලිව ඔයාලගේ CV එකත් එක්ක රික්වෙස්ට් ලෙටර් එක ඔයාලා හදද්දී රික්වෙස්ට් ලෙටර් එකේ කැප්ෂන් එක හරියට දාන්න. ඒ කියන්නේ ඇප්ලයි කරන පොසිෂන් එක ඊට අමතරව ඔයාලගේ මෙන්න මේ ටික තියෙනවායි කියලා එයාලා රික්වයර් කරන එකට හයිලයිට් කරලා ඔයාලගේ ක්වොලිෆිකේෂන් ටික දාන්න. ඊට අමතරව CV එක අනිවාර්යයෙන්ම මේකට සුසු විදියට හදන්න. ඒ කියන්නේ හැම එකකටම එක CV එකක් තියාගෙන ඒ ඔක්කොටම දාගෙන යන්න එපා. එක පොසිෂන් වලට අදාළව හරියට ඔයාලා ක්වොලිෆිකේෂන් ටික හයිලයිට් වෙන විදියට CV එක හදලා මේකට ඇප්ලයි කරගන්න. ඊට අමතරව ඔයාලට කියන්න ඕන මේක TikTok එකේ බලන කෙනෙක් නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ මම දානවා. හොයාගන්න අපහසු වෙන මගේ ප්‍රොෆයිල් එක ක්ලික් කරගන්න. ප්‍රොෆයිල් එකෙන් මගේ බයෝ ලින්ක් එකට යන්න. බයෝ ලින්ක් එකෙන් ඔයාලට මගේ Facebook page එකට, YouTube channel එකට වගේම Instagram account එකටත් ඔයාලට යන්න පුළුවන්. මේ තුන මාධ්‍ය තුනෙන් කෝක තෝරගත්තත් ඔයාලට පහසුවෙන්ම මේ ටික මේ විස්තර ටික ගන්න පුළුවන්. ඔයාලා YouTube තෝරගත්තොත් YouTube එකේ මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ මම පින් කරලා තියෙනවා මේ හැමදේම. ඔයාලා Facebook තෝරගත්තොත් Facebook එකේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම පැහැදිලිව මේ හැමදේම දාලා තියෙනවා. ඊට අමතරව Instagram එකේ ඔයාලා තෝරගත්තොත් Instagram එකේ මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ මම මේ දේවල් පැහැදිලිව දාලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ගිහලා ඇප්ලයි කරගන්න. අප්‍රේල් 27 දක්වා විතරයි ඔයාලට මේ ඔපචුනිටි එක තියෙන්නේ. ජය වේවා.